වාහනයක් කිව්වට පස්සේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපලුට වැඩියෙන් එන්නේ පෙට්‍රල් වාහන. හැබැයි වර්තමානයේ වෙද්දී ටෙස්ලා BYD වගේ ඉලෙක්ට්‍රික් වාහන වලට මේ නිව් ජෙනරේෂන් එක ලොකු නපුරුතාවයක් දක්වලා තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල තියෙන බැටරි ටෙක්නොලොජි එකේ බේසික්ස් පිළිබඳව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න මගේ නම පහන් දුලක්ෂ මම ඔටෝමොටිව් ඉන්ජිනියර් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම මේ YouTube channel එක හරහා මම ඔටෝමොටිව් ඉන්ජිනියරින් වලට දාන විෂය කරුණු වලත් එක්ක ෂෙයා කර ගන්නවා. මම කැම්පස් එකේ ඉගෙන ගන්න ඒ වගේම self study කරලා ඉගෙන ගන්න knowledge එක තමයි ඔයාලත් එක්ක මේ channel එක හරහා ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට මේ channel එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මේක යමක් ඔයාලට ගන්න දිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒක මම ලොකු support එකක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මට WhatsApp channel එකක් තියෙනවා. ඒ channel එක හරහා මම daily automotive engineering වලට දාලා විෂය කරුණු update කරනවා. ඉතින් මතකද මේ channel එකට join වෙන්න. ඒක අමතරව ඔයාලට ලොකු ආසියක් වේවි. අපි මේ වීඩියෝ එකට සාමාන්‍ය වාහනයක හැමදෙලම පවර් එක ජෙනරේට් කරන්න යොදාගන්නේ ඉන්ධන වර්ග. ඒක පෙට්‍රල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එකත් පවර් එක ජෙනරේට් කරන්න යොදා ගන්න දෙයක් තියෙනවා. හැබැයි ඒ ඉන්ධන නෙවෙයි. ඒ තමයි බැටරි එක. මේ බැටරි එකෙන් තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකට අවශ්‍ය කරන්ට් එක නිපදවා ගන්න. ඒ වගේම මේ කරන්ට් එක ගබඩා කරලා තියාගන්නේ. ඉතින් මේ බැටරි එක ඉලෙක්ට්‍රික් වෙහිකල් එක අනිවාර්ය අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් අපි මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ බැටරියට අවධානය යොමු කළොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන්ම බැටරි වර්ග කීපයක් අඳුන ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේට අමතරව අලුත් බැටරි තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂණ මට්ටමේ බැටරි තියෙනවා. අලුතෙන් එන්න නියමිත පොඩි බැටරි තියෙනවා. නමුත් මේන්ලි අපිට ප්‍රධානම දක් ගන්න පුළුවන් බැටරි වර්ග තුනක් තියෙනවා. ඒ තමයි NMC බැටරි, LFP බැටරි, NCA බැටරි. ඉතින් මම මේ වීඩියෝ එකේදී වැඩිපුරම ફોකස් කරන්නේ මේ බැටරි වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඒ වගේම මේ බැටරියේ තියෙන වාසි මොනවද? අවාසි මොනවද කියන එක ඔයාලට ෂෙයා කරගන්න. අංක 1 NMC බැටරි. අද වෙති ලෝකේ බහුලව යොදා ගන්න බැටරි වර්ගයක් තමයි මෙන්න මේ NMC බැටරි කියන්නේ. NMC කියන එකේ තේරුම තමයි නිකල්, මැංගනීස්, කොබෝල්ට් බැටරි කියන එක. ඒ කියන්නේ මේ බැටරියේ කැතෝඩ් එක හදලා තියෙන්නේ නිකල්, මැංගනීස්, කොබෝල්ට් කියන සංයෝගයන් වලින් එකතුවකින්. අපි NMC බැටරි වල තියෙන ලක්ෂණ කතා කළොත් එහෙම NMC බැටරි එක මේ බැටරි සෙල් එකක් මගින් නිපදවන වෝල්ටේජ් එක වෝල්ට් 3.6ත් 3.7ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මේක එන්ජින් ඩෙන්සිටි එක ගත්තොත් එහෙම WHKG 150 220ත් වගේ ලොකු වගයක් මෙන්න මේ NMC බැටරි ගන්නවා. ඉතින් 220ක් වගේ ප්‍රමාණයක් වෙන කොහොමද එයාට high energy density එකක් ලබා දෙන්න ප්‍රමාණික performance ගතිය වැඩි කියලා. ඉතින් මේක තමයි ඒකට ප්‍රධාන හේතුව. Tesla Model 3, BMW i4 වගේ වාහනවල මෙන්න මේ NMC බැටරි අපිට දකින්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ බැටරි වල advantages and disadvantages කතා කළොත් එහෙම advantages විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රධාන එක තමයි මේ high energy density එකක් තියෙනවා කියන එක. medium thermal stability එකක්, balance power output එකක් ලබා දෙන්න පුළුවන්කම, cycle 1500 2000 අතර cycle life එකක් මේ බැටරියට තියෙන එක ප්‍රධාන ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. එහෙම බැලුවොත් එහෙම මෙන්න මේ NMC බැටරි කියන්නේ ඇත්තම ඩ්‍රයිවර් කරද්දී හොඳ එනර්ජි එකක් දෙන්න පුළුවන්. ඒ වගේම හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා දෙන්න පුළුවන් බැටරි වර්ගයක්. හොඳ පවර් එකක් ඒකෙන් මේ වෙහිකල්ස් වලට ලබා දෙනවා. මෙන්න මේ කාරණා හින්දා වෙහිකල් එකට හොඳ පවර් එකක් මෙන්න මේ බැටරි මගින් ජෙනරේට් කරනවා. ඉතින් සාමාන්‍ය performance sensing වලට ඉතාමත් යෝග්‍ය බැටරි වර්ගයක් තමයි මෙන්න මේ NMC බැටරි කියන්නේ. ඊට අමතරව මෙන්න මේ බැටරිය සාපේක්ෂව බරින් අඩුයි. ඒ කියන්නේ බර නැහැ කියන එක නෙවෙයි. අනිත් බැටරි වලට සාපේක්ෂව විශේෂයෙන්ම LFP බැටරි වලට සාපේක්ෂව මෙන්න මේ NMC බැටරි කියන එක බරින් අඩුයි. එතකොට මේ බැටරි වල තියෙන disadvantages පැත්තට ගියොත් එහෙම ප්‍රධාන disadvantages එක තමයි මේකේ තියෙන thermal stability එක මධ්‍යස්ථ මට්ටමේ. ඒ කියන්නේ ගොඩ හොද එකක්වත් නෙවෙයි. ඉක්මනට පාවිච්චි කරද්දී ගොඩ රත් වෙන්න බලනවා. ඒ වගේම තවත් අවාසියක් ගත්තොත් එහෙනම් මේකේ තියෙන සයිකල් ප්‍රමාණය බොහොම මධ්‍යස්ථයි. ඒ කියන්නේ යම් කිසි කාලයක් භාවිත කළාට පස්සේ ඒකේ තියෙන බැටරි හෙල්ත් එක අඩු වෙන්න සම්භාවිතතාවය වැඩි. මේ බැටරියේ තියෙන thermal stability එක අඩු හින්දා අනිවාර්යයෙන් මේ බැටරියට හොඳ කූලින් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ බැටරි සඳහා යොදා ගන්න කොබෝල්ට් මිල ඉතාමත් අධිකයි. ඉතින් මේ බැටරි සඳහා වැය කරන cost එකත් සාමාන්‍යයෙන් වැඩි. Number 2 LFP බැටරි. NMC බැටරි වලට පස්සේ ලෝකේ වැඩිපුරම අවධානයක් දෙන බැටරි වර්ගය තමයි මෙන්න මේ LFP බැටරි කියන්නේ. ඒකට ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම මෙන්න මේ LFP බැටරි NMC බැටරි වලට සාපේක්ෂව හොඳයි. ඒ කියන්නේ ඒ වල වෙනස්කම් තියෙනවා. හැබැයි සාපේක්ෂව බැලුවොත් එහෙම අපිට
ගොඩක් වාසි එදින්දා ජීවිතය අත්කරගන්න පුළුවන් බැටරි වර්ගයක් තමයි මෙන්න මේ LFP බැටරි කියන්නේ. මෙන්න මේ LFP බැටරි වල තියෙන කැතෝඩ් එක හදලා තියෙන්නේ ලිතියම්, අයර්න්, ෆොස්ෆේට් කියන සංඝටක යොදාගෙන. ඒ කියන්නේ මෙන්න මේ බැටරි වල තියෙන කෙමිස්ට්‍රි එක ගත්තොත් එහෙම ඉස්සෙල්ලා අර අපි NMC බැටරි එකේදී කිව්වන කොබෝල්ට් මිල අධිකයි කියලා. එතකොට මේ මිල අධික කොබෝල්ට් භාවිත නොකර කොබෝල්ට් ෆ්‍රී කෙමිස්ට්‍රි එකක් තමයි මේ බැටරි නිෂ්පාදනය සඳහා යොදාගෙන තියෙන්නේ. මේ LFP බැටරි වල සෙල් එකක් මගින් වෝල්ට් 3.2ක වගේ වෝල්ට් ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම මේක එනර්ජි ඩෙන්සිටි එක ගත්තොත් එහෙම WHKG 120ත් 160ත් අතර අගයක් මෙන් ගන්නවා. අපි දැන් සාකච්ඡා කරමු මෙන්න මේ LFP බැටරි වල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ඒක ප්‍රධාන ලක්ෂණ කතා කරොත් එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ LFP බැටරි වල එනර්ජි ඩෙන්සිටි එක NMC බැටරි වලට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ NMC වලට සාපේක්ෂව ටිකක් කූල් එකේ දුවන බැටරි වර්ගයක් තමයි මෙන්න මේ LFP බැටරි කියන්නේ. එතනින් එහාට ගත්තාට පස්සේ මෙන්න මේ LFP බැටරි වල ලක්ෂණ NMC බැටරි වලට සාපේක්ෂව ගොඩක් ඉහළින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙනම් මේකේ ලයිෆ් සයිකල් එක සයිකල් 3000ත් 5000ත් අතර ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ ලොකු වගයක් සාමාන්‍යයෙන්. ඒ වගේම ගත්තොත් එහෙනම් මෙන්න මේකේ හදන කෙමිස්ට්‍රි එක කොබෝල්ට් ෆ්‍රී හින්දා ගොඩක් හිතකර කෙමිස්ට්‍රි එකක් තමයි තියෙන්නේ. අනිත් ප්‍රධාන ලක්ෂණය තමයි මේකේ තියෙන ටර්මල් ස්ටේබිලිටි එක. මේක NMC බැටරි වලට සාපේක්ෂව ඉතාමත් හොඳයි. ඒ කියන්නේ රත් නොවෙනම තරම් බැටරි එකක්. ගොඩාක් වෙලාවට කූල් එකේමයි තියෙන්නේ මේ බැටරිය. කොච්චර අපි ධාවනය කළා, කොච්චර අපි ඒ පවර් එක ගත්තා. අපි දැන් කතා කරමු LFP බැටරි වල තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. අපි මේ LFP බැටරි වල තියෙන ඇඩ්වාන්ටේජස් ගැන කතා කරොත් එහෙම මේකේ තියෙන ප්‍රධාන ඇඩ්වාන්ටේජස් එකක් තමයි මේකේ තියෙන ලයිෆ් සයිකල් ප්‍රමාණය ඉතාමත් වැඩි. ඒ කියන්නේ සයිකල් 3000ත් 5000ත් අතර විශාල ප්‍රමාණයක්. ඔය විශ්වාස කරන්න දැන් ওই චීනය වගේ රටවල් වල ඉලෙක්ට්‍රික් වෙහිකල් යූස් කරන්නේ ලංකාවට BYD වගේ වාහන අඩුතෙන් ආවට මේ BYD වාහන කියන්නේ චීන සමාගම් තින් චීන කට්ටියට මෙවුවා සාමාන්‍ය වාහන. ඉතින් මේ චීන ටැක්සි සතහ යොදාගන්නේ මෙන්න BYD වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්. එතකොට මේ වෙහිකල්ස් අවුරුදු ගණනාවක් පාවිච්චි කළාට පස්සේ මෙන්න මේ බැටරිය ඊටම සෞඛ්‍ය සම්පන්න විදිහට පවතිනවා කියලා එයාලා තහවුරු කරලා තියෙනවා. කොච්චර කියන්නේ මේ සයිකල් ප්‍රමාණය කොච්චර හොඳයිද කියනවනම් සාමාන්‍යයෙන් කියනවනම් එහෙම මෙන්න මේ වාහනයක චැසිය පවා දිනන තත්ත්වයටවත් මේ බැටරියේ තියෙන හෙල්ත් එක ඊටම සුළු ප්‍රමාණයක 5% වගේ චූටි ප්‍රමාණයකින් අඩු වෙන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි කූලින් සිස්ටම් එක. ඇත්තට කූලින් සිස්ටම් එකක් නෑ. හැබැයි මේ LFP බැටරි ඊටමත් හොඳ ටර්මල් ස්ටේබිලිටි එකක් තියෙන බැටරි වර්ගයක්. ඉතින් මෙන්න මේ තියෙන ටර්මල් ස්ටේබිලිටි එකකින් හින්දා මෙන්න මේ LFP බැටරි අනෙක් බැටරි වලට සාපේක්ෂව ඊටමත් ආරක්ෂිත බැටරි වර්ගයක්. අර හානියක් නොවන මට්ටමේ බැටරි වර්ගයක් තමයි මෙන්න මේ LFP බැටරි කියන්නේ. ඒ වගේම මේ බැටරි දිනපතා charge කිරීමේදී 100%ක්ම අපිට ඊටමත් අඩු කාලෙකින් charge කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ බැටරියේ තියෙන disadvantages ගැන කතා කරොත් එහෙම ප්‍රධාන disadvantages එකක් තමයි NMC බැටරි වලට සාපේක්ෂව මේක තියෙන energy density එක ඊටමත් අඩුයි. ඒ කියන්නේ අපිට ලොකු power output එක experience කරන්න විදිහක් නැහැ මෙන්න මේ energy density එකේ තියෙන අඩුකම හින්දා. ඒ වගේ මෙන්න මේ LFP බැටරි වල තියෙන power density එකේ තියෙන අඩුකම හින්දා NMC බැටරි තියෙන වාහන වලට සාපේක්ෂව මේ වල තියෙන driving range එක අඩුයි. අනිත් එක තමයි මේ බැටරි ඉතාමත් බරයි. ඒ කියන්නේ NMC බැටරි එකක් ගත්තොත් එහෙනම් මේකේ බරයි තමයි මධ්‍යස්ථ සාපේක්ෂව බැටරි එකක්. හැබැයි අපි LFP බැටරි එකක් ගත්තොත් එහෙම මේ බැටරිය ඉතාමත් ගොඩක් බර බැටරි එකක්. මේකේ තියෙන අවාසිකාරීම තත්ත්වය තමයි දැන් මේ වාහනේ දිගටම පාවිච්චි කරලා බැටරි කවදා හරි දවසක බහිනවනේ. එතකොට මෙන්න මේ බැටරියේ තියෙන අධික බර හින්දා මේ වාහනයට මෙන්න මේ බැටරිය බර අමතර බරක් විදිහට යෙද වෙනවා. ඒක වාහනේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙන ලොකු බලපෑමක් වෙනවා. අපිට BYD Auto 3, Tesla Model 3 වගේ වාහනවල මෙන්න මේ LFP බැටරි දකින්න පුළුවන්. අපි LFP බැටරි ගැන සාකච්ඡා කරද්දී අමතක කරන්න බැරි බැටරි වර්ගයක් තමයි මෙන්න මේ BYD යූස් කරන ප්ලේට් බැටරි එක කියන්නේ.
බ්ලේඩ් බැටරි එක කියන්නේ LFP බැටරි එකම අලුත් වැඩියා කරලා හදලා තියෙන බැටරි එක. ඒ කියන්නේ LFP බැටරි එක තමයි පොඩ්ඩක් අප්ඩේට් කරලා. මේ බැටරි එකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ බැටරි එක සඳහා අමතර කූලින් සිස්ටම් එකක් විතර තියෙන. මේ කියන්නේ දැන් අපි ඉස්සර සාකච්ඡා කරන්නේ LFP බැටරි ෆයර් රිස්ක් එක ගොඩක් අඩුයි කියලා, කූල් එකෙන්ම තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ BYD බ්ලේඩ් එකේදී මෙන්න මේ බැටරි සඳහා අමතර කූලින් සිස්ටම් එකක් යොදලා තියෙනවා. ඉතින් අර ෆයර් රිස්ක් එක කියන එක නැත්තර නැති තරම්. අනිත් විශේෂත්වය තමයි මෙන්න මේ EV බැටරි වල තියෙන බැරල් ලෝහ. ඒ කියන්නේ මේ සංඝටක හදන්න යොදාගන්න බැරල් ලෝහ ඊටමත් අවම කරලා තමයි මෙන්න මේ BYD බ්ලේඩ් බැටරි වල නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේව සාමාන්‍ය LFP බැටරි එකට සාපේක්ෂව ගොඩක් ස්පේස් යුටිලයිසේෂන් එක තියෙන බැටරි වර්ග. ඒ කියන්නේ ගොඩක් ඉඩකඩ තියෙනවා අනිත් LFP බැටරි එකට සාපේක්ෂව. ඒ වගේම මෙන්න මේ බ්ලේඩ් බැටරි එක පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ බැටරි හෙල්ත් එක ගොඩක් කල් වාහනේ ධාවනය කරලා අඩු වුණාට පස්සේ අපිට මෙන්න මේ බැටරි එක ස්ටේෂනරි බැටරි පැක් එකක් විදිහට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අංක 3 NCA බැටරි. NCA බැටරි වල කැතෝඩ් එක හදලා තියෙන ප්‍රධාන සංඝටක තමයි නිකල්, කබෝල්ට්, ඇලුමිනියම් කියන සංඝටක. මෙන්න මේ NCA බැටරි නිර්මාණය කරලා තියෙන හයි පර්ෆෝමන්ස් EV සඳහා. මෙන්න මේ හයි පර්ෆෝමන්ස් එක තමයි මෙන්න මේ NCA බැටරි වල තියෙන විශේෂත්වය. මේ බැටරි වල සෙල් එකක් මගින් වෝල්ට් 3.6 3.7 අතර වෝල්ට් ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම මේවල එනර්ජි ඩෙන්සිටි එක ගත්තොත් එහෙම WHKG 200 260 අතර වගේ විශාල එනර්ජි ඩෙන්සිටි එකක් මෙන්න මේ NCA බැටරි නිපදවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ එනර්ජි ඩෙන්සිටි එකේ තියෙන වැඩිකම හින්දා මේ NCA බැටරි කියන්නේ තමයි හොඳ හයි පර්ෆෝමන්ස් එකක් වාහනයකට දෙන්න පුළුවන් බැටරි එකක්. අපි කතා කරමු NCA බැටරි වල තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. පළවෙනි ඇඩ්වාන්ටේජස් එක තමයි මේක තියෙන මේ එනර්ජි ඩෙන්සිටි එකේ තියෙන වැඩිකම. මේ එනර්ජි ඩෙන්සිටි එකේ තියෙන වැඩිකම හින්දා ලොකු හයි පර්ෆෝමන්ස් එකක් වාහනයකට දෙන්න පුළුවන්. ඒ වගේ මේ හින්දාම හයි එනර්ජි අවුට්පුට් එකක් මෙන්න මේ බැටරි මගින් නිපදවනවා. අනිත් තියෙන ප්‍රධානම වාසිය තමයි මේ බැටරි එක අනිත් බැටරි වර්ග දෙකටම සාපේක්ෂව ඉතාමත් සැහැල්ලුයි. ඉතාමත් ලයිට් වෙයිට් ඩිසයින් එකක් තමයි මෙන්න මේ NCA බැටරි වලට තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් පැත්තට ගියොත් එහෙම තියෙන ප්‍රධානම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ තියෙන ඕවර්හීට් ගතිය. ඒ කියන්නේ NMC සහ LFP වලට සාපේක්ෂව මෙන්න මේ NCA බැටරි වල තියෙන thermal stability එක ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඉතාමත් ඉක්මනට මේක ඕවර්හීට් වෙන්න බලනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ බැටරියට අමතර කූලින් සිස්ටම් එකක අවශ්‍යතාවයක් තියෙනවාමයි. අනිත් එක මෙන්න මේ බැටරි වලට ඉතාමත් එක්ස්පෙන්සිව්. මේ සඳහා ඉතාමත් විශාල කොස්ට් එකක් සිද්ධ වෙනවා. මෙන්න මේ NCA බැටරි එක LFP බැටරි එක සාපේක්ෂව සදලා බලද්දී මේ බැටරියේ තියෙන ෆයර් රිස්ක් එක ඒ වගේම සේෆ්ටි එක මේ සාපේක්ෂව ඉතාමත් අඩු තැනක තමයි තියෙන්නේ. අපිට Tesla Model 5, Tesla Model X වගේ වාහනවල මෙන්න මේ NCA බැටරි දකින්න පුළුවන්. ඉතින් අපි සාරාංශයක් විදිහට කිව්වොත් එහෙම ඔයා බලන්නේ ඉතාමත් හොඳ පවර් අවුට්පුට් එකක් ගන්න පුළුවන් ඒ වගේම හොඳ ඩ්‍රයිවිං රේන්ජ් එකක් තියෙන වාහනයක් නම් NMC බැටරි වලට ගොඩක් හොඳයි. හැබැයි ඔයා බලන්න බොහොම ෂේප් එකේ යන්න පුළුවන් ඒ වගේම ගොඩ කාලයක් වඩා ප්‍රයෝජනවත් පාවිච්චි කරන්න පුළුවන් වෙහිකල් එකක් නම් LFP බැටරි තියෙන වෙහිකල් තමයි ඔයාලට ගැලපෙන්නේ. ඊටත් අමතරව ඔයා බලන්න ඉතාමත් හොඳ හයි පර්ෆෝමන්ස් එකක් තියෙන වෙහිකල් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න නම් ඔයාට ගැලපෙන්නම NCA බැටරි තියෙන වාහන. ඇත්තටම මම බැටරි පැක් ගැන ගොඩක් YouTube එකේ රිසර්ච් කරද්දී මම දැක්ක දෙයක් තමයි ලංකාවේ මෙන්න මේ EV බැටරි ගැන විශේෂයෙන්ම කරපු වීඩියෝස් ඇත්තටම තිබ්බේ නැහැ. හරියට. ඉතින් මම විශ්වාස කරනවා මම දන්න විදිහට මම දැක්ක විදිහට මේක තමයි පළවෙනි වීඩියෝ එක මෙන්න මේ EV බැටරිස් ගැන කරන වීඩියෝ එකකට තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකකින් ඔයා පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. ඒක මම ලොකු support එකක්. ඒ වගේම තවත් වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ YouTube channel එක මේ වීඩියෝ එක අනිවාර්යයෙන් share කරන්න. ඒ වගේම මතක තුමක WhatsApp channel එකට join වෙන්න. අපේ හම්බෙමු.